රයිට් කර්මාන්ත රසායන සහ පරිසරය යටතේ අපිට මේ කොටසේදී කතා කරන්නේ මේ කර්මාන්ත රසායන සම්බන්ධව තමයි මේකෙදි කතා කරන්නේ. මේ එතකොට අපේ සිලබස් එකට දාලව කර්මාන්ත 9ක වගේ ප්‍රමාණයක් කතා කරන්න තියෙනවා. ඒකෙදි අර S ගුණුවේ මුල්ද්‍රව්‍ය හා සම්බන්ධ සංයෝග සම්බන්ධයෙන් නිෂ්පාදන කීපයක් තියෙනවා. සහ නිස්සාරණ කීපයක් කතා කරන්න තියෙනවා. ඉතින් ඒකෙදි මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න හැටි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න හැටි. රයිට්. එමනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය. හරි. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තට පස්සේ මේ සෝඩියම් කියන්නේ S ගුණුවේ මුල්ද්‍රව්‍යයක් අඩංගු සංයෝගයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ ප්‍රබල භෂ්මයක්. හරි. දැන් එතකොට මේ S ගුණුවේ මුල්ද්‍රව්‍ය ගත්තට පස්සේ මේ S ගුණුවේ ලෝහ ගත්තට පස්සේ ඒවා නිදහස් මුල්ද්‍රව්‍ය විදිහට ස්වභාවය තියෙන්නේ නැහැනේ. හරිද? මොකද ඒකට හේතුව මේ S ගුණුවේ ලෝහ ගත්තට පස්සේ එයාලා අධික ප්‍රතික්‍රියාශීලී. අධික ප්‍රතික්‍රියාශීලී නිසා මොකද වෙන්නේ? මෙයාලා සංයෝග විදිහට තමයි තියෙන්නේ. හරි සෝඩියම් කියන එක ගත්තම සංයෝග විදිහට තමයි ස්වභාවය හමු වෙන්නේ. සහ ඊළඟ කාරණාව තමයි මේ සෝඩියම් වගේ අය සංයෝග විදිහට තියෙනකොට එයාලා ජලයේ හොඳ දිය වෙනවා. සෝඩියම් අඩංගු සංයෝග දැන් ඔයාලා ඉගෙන ගන්නත් තියෙන අකාබනික රසායනය. අකාබනික රසායන ඉගෙන ගන්නකොට සෝඩියම්ගේ කිසිම සංයෝගයක් අවක්ෂේප වෙන්නේ නැහැනේ. එන මේ සෝඩියම් අඩංගු සංයෝග මොකද වෙන්නේ? හොඳට ජලයේ දිය වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ සෝඩියම් අඩංගු සංයෝග ගොඩක් තියෙන්නේ මුහුදු ජලයේ. හරි මුහුදු ජලය දැන් ගොඩබිම සෝඩියම් අඩංගු සංයෝගයක හැදුනොත් ඒවා වැහි ජලයේ දී වෙලා මුහුදට එකතු වෙනවා. එහෙනම් මුහුදු ජලයේ තමයි මේ සෝඩියම් අඩංගු සංයෝග ගොඩක් තියෙන්නේ. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්නත් හරි ওই මුහුදු ජලයේ අන්තර්ගත හරි සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ගත්තු සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණයක්. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් වල තමයි බ්‍රයින් ද්‍රාවණය කියලා කියන්නේ. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් වල තමයි කවුරු කියලා කියන්නේ අපි බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියන්නේ. මේක තමයි බ්‍රයින් ද්‍රාවණය කියලා කියන්නේ. මෙන්න මේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විදුලි විච්ඡේදනය කරලා තමයි අපි ওই කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කියන වැඩේ කරන්නේ. දැන් මේකෙදී අපි කොහොමද මෙහෙම කතාවක් දන්නවනේ. දැන් ওই සෝඩියම් ක්ලෝරයිඩ් වගේ S ගුණුවේ ලෝහ නිෂ්පාදනය S ගුණුවේ ලෝහ නෙමෙයි S ගුණුවේ ලෝහ අඩංගු සංයෝග නිෂ්පාදනය කරගන්නකොට සහ ඒ ලෝහ මේ නිෂ්පාදන නිස්සාරණ කරනකොටත් හරි අපි භාවිතා කරන විදුලි විච්ඡේද ක්‍රම. මොකද හේතුව අර S ගුණුව අර සක්‍රිය ශ්‍රේණියේ උඩින් ඉන්න කට්ටිය නිස්සාරණය කරගන්නකොට අපි අර ප්‍රබල නිස්සාරණ ක්‍රම භාවිතා කරනවා. මේ ප්‍රබල නිස්සාරණ ක්‍රමයක් තමයි මේ විදුලි විච්ඡේදන ක්‍රමය කියලා කියන්නේ. එහෙනම් මේකෙදිත් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරනකොටත් අපි භාවිතා කරන ක්‍රමවේදය තමයි මේ විදුලි විච්ඡේදය ක්‍රමවේදය කියන එක. හරිද? දැන් මේ වගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය සඳහා මේ භාවිතා කරන විදුලි විච්ඡේද්‍ය කෝෂයට අපි කියනවා මේ ක්ලෝරෝ ඇල්කිල් කෝෂ කියලා. ක්ලෝරෝ ඇල්කිල් කෝෂ. ක්ලෝරෝ ඇල්කිල් කෝෂ. ක්ලෝරෝ ඇල්කිල් කෝෂ. දැන් මේ ඇල්කිල් කෝෂ දැන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරනකොට මේ අතීතයේ ඉඳන් භාවිතා කරපු විවිධ විදුලි විච්ඡේද කෝෂ වර්ග තියෙනවා. මුලින් අතීතයේම භාවිතා කරපු කෝෂ වර්ගය තමයි ඔය රසදිය කෝෂය කියන එක. ඒක ක්ලෝරෝ ඇල්කිල් කෝෂයක්. හරි රසදිය කෝෂය. රසදිය කෝෂය. රසදිය කෝෂය. රසදිය කෝෂයට පස්සේ හරි රසදිය කෝෂය කියන එක හොඳයි. හොඳයි වෙන්න හේතුව තමයි මේක නිෂ්පාදන කාර්යක්ෂමතාව එහෙම වැඩි. හැබැයි මේක අවුල් කීපයක් තියෙනවා. මොකද අවුල් කීපයක් මොනවද? මේ අවුල් මොනවද මේ රසදිය කෝෂ භාවිතා කරනකොට පරිසරයට රසදිය නිදහස් වෙන්න පුළුවන්. පරිසරයට රසදිය නිදහස් වුණොත් එimhe ලොකු අවුලක්. හරිද? ඒ නිසා පරිසර දූෂණ තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ රසදිය කෝෂය කියන එක භාවිතා වෙන්නේ නැහැ. තවත් ඊට සමාගාමීව සිදුවෙන දෙයක් තමයි නිෂ්පාදනය කරගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල රසදිය එකතු වෙලා තියෙනවා. අවුල්නේ වැඩි. හරි. ඒ නිසා මොකද වෙන්නේ? මේ රසදිය කෝෂය කියන එක අපි භාවිතා කරන්නේ නැහැ දැන්. දැන් මෙයාට පස්සේ ප්‍රාචීර කෝෂය කියලා එකක්. ප්‍රාචීර කෝෂය. මේවා දැනුත් සමහරට භාවිතා වෙනවා. හරි මේ ප්‍රාචීර කෝෂයේදී ප්‍රාචීර කෝෂයේ තියෙන මේ බොහොම වාණේ කැතෝඩයක් තියෙනවා නේ භාජනයක් කියලා හිතන්නකෝ. භාජනයක් තියෙනවා. මේක මේ ඇස්බෙස්ටොස් ප්‍රාචීරයෙන් වෙන් කරලා තියෙන්නේ. ඇස්බෙස්ටොස් ප්‍රාචීරයෙන් වෙන් කරලා තියෙන්නේ. හරිද? ඒතර මේක තමයි මේ කැතෝඩ් කුටීරය මේක. මේ කැතෝඩ් කුටීරය. මේක තමයි ඇනෝඩ් කුටීරය. හරි? විදුලි විච්ඡේදනයක් නේ. කැතෝඩයක් සහ ඇනෝඩයක් තියෙනවා. ඉතින් මේකට තමයි ඔය දාන්නේ මේ සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණය. අපි සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණයක් විදුලි විච්ඡේදනය කරලා තමයි මේ ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්නේ. ඒතර මේකට තමයි ඔය මේ සෝඩියම් ක්ලෝරයිඩ් දාන්නේ. බ්‍රයින් ද්‍රාවණය දාන්නේ. බ්‍රයින් ද්‍රාවණය මේක දැම්මට පස්සේ මේකේ බ්‍රයින් ද්‍රාවණය දැම්මට පස්සේ හරිද මේ ප්‍රාචීරය තුලින්
හරි මේ පැත්තට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විදුලි විච්ඡේදන ක්‍රියාවලිය සිද්ධ වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට එකතු වෙනවා. හැබැයි මේකට එකතු වෙනකොට මේකේන ප්‍රාචීරය තුලින් හරි මේකේන ප්‍රාචීරය තුලින් සෝඩියම් ක්ලෝරයිඩ් උත් මේකට එකතු වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් උත් මේකට එකතු වෙනවා. හරිද? එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා. හැබැයි ඒ නිෂ්පාදනයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අස්සේ කවුරුත් ඉන්නවද සෝඩියම් ක්ලෝරයිඩ් උත් තියෙනවා. මම මොකක් ගැනද මේ කතා කරන්නේ? ප්‍රාචීර කෝෂය ගැන. හරිද? දැන් එතකොට ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ කියන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවත් කරගෙන ඒකේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් අයින් කරගන්නත් ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක නිෂ්පාදනය වෙනවා. ඒක අස්සේ හැබැයි අපද්‍රව්‍ය විතර මොනවද තියෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් උත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? හරි දැන් මොකද වෙන්නේ? මේකේ සෝඩියම් ක්ලෝරයිඩ් එක අයින් කරන්නත් යම්කිසි පොඩි කරදරයි වැඩි. හරි දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් එක අයින් කරන්නත් ලොකු ක්‍රියාවලියකට සිද්ධ වෙනවා. අර කේන්ද්‍ර අපසාරී පෙරණ වලින් යවලා ලොකු සිද්ධියක් කරනවා. ඒ නිසා අර සංශුද්ධතාවයෙන් අඩු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන හින්දා මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රාචීර කෝෂය කියන එකත් අපි දැන් භාවිත කරන්නේ නැහැ. හැබැයි භාවිත කරන අවස්ථාවක් තියෙනවා. දැන් භාවිත කරන කෝෂය තමයි මේ පටල කෝෂය කියන එක. පටල කෝෂය. අපි මේ සිලබස් එකේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදන ක්‍රියාවලියේදී ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ පටල කෝෂය භාවිත කරලා කොහොමද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්න කියන එක. එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය පටල කෝෂ ක්‍රමය. හරිද? එහෙනම් දැන් අතට තව මේක මේ අර වියදම අඩුයි හරි නිෂ්පාදන කාර්යක්ෂමතාව ටිකක් වැඩි. දැන් රසදිය කෝෂය තමයි සාමාන්‍ය නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිම. හැබැයි ඒක භාවිත කරලා අවුල් තියෙනවනේ. පටල කෝෂය තමයි භාවිත කරන්නේ. හරිද? එතකොට තව ඉස්සරහට දැන් කෝෂ එන්න පුළුවන් ඈ. දැන් මේ ටික භාවිත කරනවා. තව ඉස්සරහට විවිධ කෝෂ ඇවිල්ලා ඒතකොට මේක 4 5 කියලා තව කෝෂ එන්න පුළුවන්. එහෙම තමයි විද්‍යාවේ සයන්ස් වල හැටි එහෙමනේ. හරි අලුත් දේවල් හොයා ගන්නවා. හරි. දැන් එහෙමනම් අපිට දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ පටල කෝෂය භාවිත කරලා කොහොමද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්නේ කියන එක. රයිට්. අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. රයිට්. දැන් එතකොට මේ විදුලි විච්ඡේදනයේදී වෙන්නේ මේ විදුලි විච්ඡේදනයේදී වෙන්නේ මෙහෙම ප්‍රතික්‍රියාවක් තමයි වෙන්නේ. හරිද? එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ඒ කියන්නේ ඔය කියන බ්‍රයින් ජලය භාවිත කරනවා. අපි මේ බ්‍රයින් සහ ජලය තමයි අමුද්‍රව්‍ය විදිහට භාවිත කරන්නේ. ඔය බ්‍රයින් සහ ජලය කියන මේ සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණය විදුලි විච්ඡේදනය වුණාට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට ඵලයක් විදිහට ලැබෙනවා. ඊට අමතරව ලැබෙනවා අතුරු ඵල විදිහට H2 සහ Cl2. දැන් ওই ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ ওই විදුලි විච්ඡේදනය තුලදී. හරිද? දැන් මෙන්න මේ කියන මේ දෙක හරිනේ. මේ දෙක හරි. දැන් පටල කෝෂය කියන එක භාවිත කරන්න ප්‍රධානම හේතුවක් තමයි අර පටල කෝෂය භාවිත කරලා අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්නකොට ඒකේ අර මේ සංශුද්ධතාවය කියන එක වැඩි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සංශුද්ධතාවය කියන එක වැඩි මේ පටල කෝෂය භාවිත කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්නකොට. ඒ වගේම තමයි මේ අර විද්‍යුත් ප්‍රමාණයත් අඩුයි. දැන් අපි දන්නවා මේක විද්‍යුත් විච්ඡේදනයක් කරන්න විද්‍යුත් විච්ඡේදන අපිට ශක්තිය දෙන්න ඕන. ඒතකොට ශක්තිය දෙනකොට අර අඩු ශක්ති ප්‍රමාණයකින් අපිට වැඩි ඵලදාවක් ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ වන අර පරිසර හිතකාමී නෑනේ. පරිසර දූෂණයක් වෙනවානේ. මේ පටල කෝෂයෙන් මොකද වෙන්නේ? අර පරිසරයට අහිතකර සංයෝග එකතු වීම ගොඩක් අඩුයි. හරි ඒ නිසා පරිසර හිතකාමී විදියට අපිට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න පුළුවන්. රයිට්. දැන් අපි බලමු මේ පටල කෝෂයේදී කොහොමද මේක වෙන්නේ කියන එක. හරි පටල කෝෂයේදී කොහොමද වෙන්නේ කියන එක බලමු. දැන් මේකේ දෙකේ ප්‍රධාන වෙනස තමයි මේකෝ ඇනෝඩ් කුටීරය සහ කැතෝඩ් කුටීරය වෙන් කරන මේ අර්ධ පාරගම පටලයක්. අර්ධ පටලයකින් තමයි වෙන් කරන්නේ. හරිද? රයිට්. එමනම් දැන් අපි බලමු කොහොමද පටල කෝෂය භාවිත කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්න කියන එක. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කතා කරන්න තියෙන කොටස. රයිට්. එහෙනම් පටල කෝෂය මම ඔයාලට පෙන්වන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. මේක තමයි ඔය කියන පටල කෝෂය. හරි. දැන් මෙන්න මේ කෝෂයේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහම කඩේරකින් මේ කඩේරකින් පෙන්ලා තියෙන්නේ අපි ඔකට කියනවා වර්ණීය පටලය කියලා. වර්ණීය පටලය.
දැන් මේ වර්ණීය පටලය තුنين අයන වලට පමණක් පාරගම්මේ වර්ණීය පටලයක් තමයි මෙතන තියෙන්නේ. අයන වලට විතරයි මේක එහා මෙහා යන්න පුළුවන්. ඒතකොට අයන කියලා කිව්වට හැම අයනයකටමත් බෑ. මේකේ යන්න පුළුවන් අර ධන අයන වලට විතරයි. ධන අයන වලට විතරයි මේ පැත්තට මේ පැත්තට එන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ කොහොමද ධන අයන වලට මේකේ වර්ණීය පටලෙන් එන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක මම ඉස්සරහට කියන්නම්. මේ කොටසේදීම කියනවා කොහොමද මේකේ මේ ධන අයන වලට විතරක් කොහොමද මේක වෙන් වෙන්නේ කියන එක සිද්ධිය කොහොමද වෙන්නේ කියන එක කියලා දෙනවා. වර්ණීය පටලයේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන්නම්. හරි. ඊට අමතරව අපි මේ වගේ වැඩක් අපි කතා කරමු ඉස්සෙල්ලාම. දැන් මේකට අපි කියනවා මේ ටයිටේනියම් ඇනෝඩය. ටයිටේනියම් ඇනෝඩය. මේකට ඇනෝඩය විදිහට භාවිතා කරන්නේ ටයිටේනියම්. ටයිටේනියම් ඇනෝඩය. මේව දැනන් ඉන්න ඕන. මේක හරි මේක අපි කියනවා මේ නිකල් කැතෝඩය. නිකල් කැතෝඩය. නිකල් කැතෝඩය. හරි නිකල් කැතෝඩය. දැන් මේකෙදි මේ අපි දන්නවා කොහොමද දැන් විදුලි විච්ඡේද කෝෂයක් මේක. විදුලි විච්ඡේද කෝෂයකදී මේ ඇනෝඩය කියන එක ධන ආරෝපිතයි. ඇනෝඩය කියන එක ධන ආරෝපිතයි, කැතෝඩය කියන එක ඍණ ආරෝපිතයි. විදුලි විච්ඡේදනයේදී විදුලි රසායනික කෝෂ වලදී තමයි ඇනෝඩය ඍණ ආරෝපිත, කැතෝඩය ධන ආරෝපිත. විදුලි විච්ඡේදනයේදී මොකද වෙන්නේ? ඇනෝඩය ධන ආරෝපිතයි, කැතෝඩය ඍණ ආරෝපිතයි. එහෙනම් මෙතෙන් තමයි බාහිර විභවය දෙන්නේ. මෙන්න මේ කියන අග්‍ර දෙක ධන ආරෝපිත ඍණ අග්‍රය. එහෙනම් මතක තියාගන්න මෙතනදී ඇනෝඩය කියන එක නිකල් ඇනෝඩයක් භාවිතා කරන්නේ, කැතෝඩය විදිහට භාවිතා කරන්නේ ඇනෝඩය ටයිටේනියම්, කැතෝඩය නිකල්. කැතෝඩය නිකල්. ඒක මතක තියාගන්න ඕන. හරි මතක තියාගන්න ඕන. රයිට්. දැන් මේකෙදී අපිට විශේෂ කාරණා කීපයක් කතා කරන්න තියෙනවා. ඒක තමයි මේ ඒතකොට මේකට අපිට කියන්න බල මේ අර්ධ පාරගම පටලෙන් මෙතන වර්ණීය පටලෙන් මින් කරපුවා මෙන්න මේ කුටීරයට අපිට කියන්න බලක් ඇනෝඩ් කුටීරය. ඇනෝඩ් කුටීරය මේක කැතෝඩ් කුටීරය. ඇනෝඩ් කුටීරය සහ කැතෝඩ් කුටීරය. හරිද? අපි මෙන්න මේ ඇනෝඩ් කුටීරයට තමයි අර අපි හදාගත්තු බ්‍රයින් ද්‍රාවණය එකතු කරන්නේ. මේ නිකම් බ්‍රයින් ද්‍රාවණයක් නෙමෙයි. මේ නිකම් බ්‍රයින් ද්‍රාවණයක් නෙමෙයි. මේක පිරිසිදු බ්‍රයින් ද්‍රාවණයක් වෙන්න ඕන. පිරිසිදු බ්‍රයින් ද්‍රාවණයක් වෙන්න ඕන. හරිද? දැන් ওই බ්‍රයින් ද්‍රාවණයක් ගත්තට පස්සේ ඒ කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ගත්තට පස්සේ ওই සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්ගේ අපිට මේ වැඩේට බාධා කරන අයන කීපයක් තියෙනවා. ඒ අයන තමයි ඕකේ තියෙන බලන්න මැග්නීසියම් අයන. මේ විදුලි විච්ඡේදන ක්‍රියාවලියට බාධා පමුණවන අයන. ඊළඟට මෙතන තියෙනවා කැල්සියම් අයන. ඊට පස්සේ සල්ෆේට් අයන තියෙනවා. සල්ෆේට් අයන තියෙනවා. දැන් මේ කියන බ්‍රයින් ද්‍රාවණය පිරිසුදු කරනවා කියලා අපි කරන්නේ මෙන්න මේ අර විදුලි විච්ඡේදන ක්‍රියාවලියට බාධා කරන මේ අයන ටික ඔය බ්‍රයින් ද්‍රාවණයෙන් ඉවත් කරන එක. ඒතර ඒක කරන්නේ කොහොමද? කරන්නේ මේ වගේ වැඩක්. හරි? දැන් මේ වගේ ඒවා දැන් අපිට මේක තුල තියාගන්න බෑ. තියාගන්න බැරි වෙන්න හේතුව තමයි දැන් ඔයාලට පැහැදිලිව පේනවා. හරි පැහැදිලිව පේනවා මේ විදුලි විච්ඡේදනය වෙනකොට අර ප්‍රතික්‍රියාවක් ලිව්වේ. විදුලි විච්ඡේදනය වෙනකොට මේ ද්‍රාවණය බාෂ්පික වෙනවා. මෙයා බාෂ්පික වෙනවා. හරිද? බාෂ්පික වෙද්දි මොකද වෙන්නේ? හරි බාෂ්පික වෙද්දි ඔය අයන තිබ්බොත් එහෙම දැන් මේක තුල තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ. හරිද? මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන බාෂ්පික ද්‍රාවණය තුල හරි ඔය අයන තිබ්බොත් එහෙම එයාලගේ ලවණ විදිහට ඒවා අවක්ෂේප වෙන්න පුළුවන්. හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙන්න පුළුවන්. පැහැදිලිද? මේ කැල්සියම් සල්ෆේට් එහෙම අවක්ෂේප වෙන්න පුළුවන්. එන්න මේ විදුලි විච්ඡේදනය කරන වැඩේට බාධායි. හරිද? ඒතර මෙතන ඔය අයන හිර වෙන්න පුළුවන්. අනම්මනම් එහෙම අවුල් වෙන්න පුළුවන්. පැහැදිලිද? සරලව කිව්වොත් එහෙම මෙන්න මේ අයන ඔය කියන බ්‍රයින් ද්‍රාවණ තුල තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? හරි විදුලි විච්ඡේදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය කියන එක නැති වෙනවා. ඒ නිසා අපි ඉස්සරලාම කරන්න ඕන බ්‍රයින් එහෙම නැත්නම් ඔය සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තට පස්සේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන ඔය බාධා කරන අයන ටික අයින් කරගන්න ඕන. දැන් මේ මැග්නීසියම් කියන කෙනා අපිට අයින් කරන්න හරි මැග්නීසියම් අයින් කරලා මේක අපිට දාන්න පුළුවන්. හිතන්නකෝ මෙහෙම ඔන්න අපේ තියෙන ඔය බ්‍රයින් ද්‍රාවණය සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ඔය සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයට අපි එකතු කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ කියන්නේ මේක අපි ගණනය කරනවා. කොච්චර මැග්නීසියම් ප්‍රමාණයක් මේක තුල තියෙනවද? කොච්චර මැග්නීසියම් ප්‍රමාණයක් තියෙනවද කියලා ගණනය කරලා ඉවරලා ඒ මැග්නීසියම් ප්‍රමාණය අවක්ෂේප වෙන්න තමයි අපි මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට එකතු කරන්නේ. එතකොට මැග්නීසියම් කියන කෙනා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? එයාගේ හයිඩ්‍රොක්සයිඩය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප වෙනවා. සහ Na+ ඔය විදිහට. හරිනේ. එතකොට මෙන්න මෙතන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීම සිද්ධ වෙනවා.
දැන් අපට ඔය කියන සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයෙන් මෙන්න මැග්නීසියම් අයන ටික අයින් කරා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට අවක්ෂේප කරවලා. ඊට කැල්සියම් අයන ටික අයින් කරගෙන අපි කරන්නේ ගණනය කරනද සෝඩියම් කාබනේට් ප්‍රමාණයක් දානවා. ගණනය කරනද සෝඩියම් කාබනේට් ප්‍රමාණයක් දානවා. සෝඩියම් කාබනේට් ප්‍රමාණයක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේ කැල්සියම් අයන ටික කැල්සියම් කාබනේට් විදිහට අවක්ෂේප වීම සිද්ධ වෙනවා. කැල්සියම් කාබනේට් විදිහට අවක්ෂේප වීම සිද්ධ වෙනවා. හරිද? එහෙනම් මේකට එකතු කරනවා කවුද? මේකට එකතු කරනවා සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට් දැම්මට පස්සේ මොකද වෙන්නේ? හරි සෝඩියම් කාබනේට් දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට කැල්සියම් අයන එයාගේ කාබනේටයේ විදිහට අවක්ෂේප වීම සිද්ධ වෙනවා. කැල්සියම් අයනත් අවක්ෂේප වීම සිද්ධ වෙනවා. එහෙනම් දැන් වැඩේ හරි. උන අයන දෙකක්ම අයින් කරා. කැල්සියම් කාබනේට් විදිහට අවක්ෂේප කෙරෙව්වා. ඊට පස්සේ සල්ෆේට් අයන අයින් කරන මොකද්ද අපි කරන්නේ? සල්ෆේට් අයන අයින් කරන අපිට කරන්නේ අර ගණනය කරලද ප්‍රමාණයක් අපි මේක සල්ෆේට් අයන සාන්ද්‍රය ඔයාලා අර රෙඩොක්ස් ගණන් වලදී හැදුවනේ තුන්වෙනි පාඩමේදී. හරි රෙඩොක්ස් ගණන් වලදී හැදුවා එක එක අයන වල සාන්ද්‍ර නිර්ණය කරන විදිහ. කරන්නේ මතකද? අන්න ඒ වගේ මේ භාවිතා වීමක් තමයි මෙතන තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ වගේ අයන ප්‍රමාණ ගණනය කරලා ඒක අවක්ෂේප වීමට ප්‍රමාණවත් මේ සංයෝග එකතු කරනවා. දැන් මෙතන මම දානවා බේරියම් ක්ලෝරයිඩ්. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරලා අපි දන්නවා බේරියම් සල්ෆේට් විදිහට සල්ෆේට් අයන අවක්ෂේප වීමක් සිද්ධ වෙනවා එතකොට. දෙකක් Cl මයිනස්. එහෙනම් ඔන්න සල්ෆේට් අයනත් බේරියම් සල්ෆේට් විදිහට අවක්ෂේප කෙරුවා. බේරියම් සල්ෆේට් විදිහට. දැන් ඊට පස්සේ කරන්න අපි ද්‍රාවණය අරගෙන වැලිපෙරණ තුලින් යවලා ඉවර වෙලා හරි මේ අවක්ෂේප ටික ඉවත් කරගෙන පිරිසිදු බ්‍රයින් ද්‍රාවණයක් ගන්නවා. ඔය විදිහට මෙන්න මේ අයන ටික ඉවත් කරගත්තු පිරිසිදු බ්‍රයින් ද්‍රාවණයක් තමයි මේ විද්‍යුත් විච්ඡේද්‍ය කුටීරයට ඇනෝඩ් කුටීරයට එකතු කරන්නේ. රයිට්. එහෙනම් මෙතනදී ওই පිරිසිදු බ්‍රයින් ද්‍රාවණය මම මේකට එකතු කරනවා. දැන් මේ පිරිසිදු බ්‍රයින් ද්‍රාවණේ සෝඩියම් ක්ලෝරයිඩ්ගේ ස්කන්ධ ප්‍රතිශතය 26ක්. 26ක ස්කන්ධ ප්‍රතිශතයක් තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තමයි මේකට අපි එකතු කරන්නේ. හරි මේකට අපි එකතු කරන්නේ. හරිනේ? රයිට්. ඊට පස්සේ මෙන්න මේ කැතෝඩ් කුටීරයේ මේ පැත්තට අපි එකතු කරනවා ජලය. ජලය එකතු කරනවා. එන කැතෝඩ් කුටීරයෙන් එන්නේ කවුද? ජලය. ඇනෝඩ් කුටීරය මොනවද වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ බ්‍රයින් ද්‍රාවණය. හරි බ්‍රයින් ද්‍රාවණය. දැන් බලමු මේ විද්‍යුත් විච්ඡේදනය කරනකොට මොකද්ද වෙන්නේ කියලා. විද්‍යුත් විච්ඡේදනය අතරතුර මොකද්ද වෙන්නේ කියලා බලමු. හරිනේ. රයිට්. දැන් ඉස්සෙල්ලම බලමු කැතෝඩ් කුටීරය තුල මොකද්ද වෙන්නේ කියලා. කැතෝඩ් කුටීරය තුල මොකද්ද වෙන්නේ කියලා බලමු අපි දැන්. කැතෝඩ් කුටීරය තුල. මේ කියන්නේ කැතෝඩ් කුටීරය තුල. දැන් අපි දන්නවා තමයි මෙහෙම කතාවක්. දැන් මෙතන ජලයනේ තියෙන්නේ. ජලය කියන කෙනා ගත්තට පස්සේ ජලය ගත්තට පස්සේ හරි ජලය ගත්තට පස්සේ ජලය කියන කෙනාගේ මෙන්න මෙහෙම සමතුලිතතාවක් ක්‍රියාත්මක වෙනවා. අපි දන්න ඕනම ජලීය ද්‍රාවණයක හරි ඕනම ජලීය ද්‍රාවණයක මෙන්න මේ විදිහට ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. H+ ධන OH මයිනස් H+ ධන OH මයිනස් H+ ධන OH මයිනස් හරිනේ. දැන් මෙතනදී මේකනේ දැන් ඔය ඍණ ආරෝපිත අග්‍රේ එවනට කැතෝඩේ දැන් කැතෝඩේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන මෙහෙන් ලැබෙන එකනේ වෙන්නේ. කැතෝඩේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙනවා. ඉලෙක්ට්‍රෝන දෙනවා. හරිද? ඒතර මේක පැත්තෙන් ඔහොම ඉලෙක්ට්‍රෝන දෙනකොට දැන් හිතන්න මෙහෙම තියනවා කියලා. ඔහොම තියනකොට දලව හිතන්න කොහොම? දැන් මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන දෙනකොට මෙහෙන් ලැබෙන ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් මේක අස්සේ ඉන්න එපැයි. මේක අස්සේ ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් ඉන්න ඕන. කවුද ඉලෙක්ට්‍රෝන ගන්නේ? මෙන්න මේ H+ කියන කෙනා. H+ කියන කෙනා ඉලෙක්ට්‍රෝන අරගෙන H2 බවට පත් වෙනවා. එහෙනම් H+ එකක් ඉලෙක්ට්‍රෝන එකක් ගන්නවා H+ දෙකක් කියන මෙතන දෙකක් එනවා. ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙනම් මේ කැතෝඩ් කුටීර තුල මොකද වෙන්නේ? කැතෝඩේ අසලදී H+ කියන කෙනා H2 බවට පත් වෙනවා. H+ කියන කෙනා H2 බවට පත් වෙනවා. ඒ නිසා මේ කැතෝඩ් කුටීරයේදී නිදහස් වෙන්නේ කවුද? කැතෝඩ් කුටීරයේ නිදහස් වන වායුව වෙන්නේ H2 වායුව. දැන් මේක සමස්තයක් විදිහට ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? හරි. මම මේක දැන් පළවෙනි සමීකරණ දෙකෙන් වැඩි කරලා මේක දෙකෙන් වැඩි කරලා දෙවෙනි එකට එකතු කරන්නම්කෝ. 1 ගුණ කිරීම 2 ධන 2 වෙන්නේ මොකක්ද? හරි වෙන්නේ මොකක්ද? 2ක් H2O liquid 2ක් H2O liquid ධන 2ක් E H2 gas 2ක් OH minus
ධන H2 gas. H2 gas. ඕක තමයි කැතෝඩ කුටීරයේ අසල සිද්ධ වෙන්නේ. කැතෝඩ කුටීරයේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන අර්ධ ප්‍රතික්‍රියාව. මේ කියන ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. හරි මේ කියන ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් කැතෝඩෙන් එන ඉලෙක්ට්‍රෝන අරගෙන ජලය H2 බවට පත් වෙලා මාධ්‍ය මොනවද නිදහස් කරනවද? OH- නිදහස් කරනවා. ඒ කියන්නේ මෙන්න මේක තුල OH- දැන් හැදෙනවා. කැතෝඩ කුටීරය තුල OH- හැදෙනවා. හරිනේ වැඩි? රයිට්. දැන් ඕකට සමගාමීව දැන් කැතෝඩ කුටීරයේ වෙන ප්‍රතික්‍රියාවයි ඇනෝඩ කුටීරයේ වෙන ප්‍රතික්‍රියාවයි වෙන වෙනම නෙමෙයි වෙන්නේ. මේකේ විද්‍යුතය දුන්නාට පස්සේ මේ කැතෝඩ කුටීරය තුල යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට ඒකට සමගාමීව ඇනෝඩ කුටීරය තුලත් යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හරි එහෙනම් මම දැන් කියලා දෙන්නම් මේ කැතෝඩ කුටීරය තුල සිදුවන ක්‍රියාවලියට සමගාමීව ඇනෝඩ කුටීරය තුල මොකද්ද වෙන්නේ කියන එක. හරි. දැන් එතකොට මෙතන හරි මේක තමයි කැතෝඩේ වෙන සිද්ධිය මෙන්න ඇනෝඩේ වෙන සිද්ධිය ඇනෝඩේ වෙන සිද්ධිය හරි දැන් මේ ඇනෝඩේ කවුද ඉන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන්නේ ඇනෝඩේ දැන් මේ ඇනෝඩේ අසල ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් ඉන්නේ දැන් මෙතන ධන අග්‍රේ මෙතන සම්බන්ධලා තියෙනවා කියලා කියන්නේ මම ඉලෙක්ට්‍රෝන ඉල්ලනවා ඉලෙක්ට්‍රෝන අදිනවා දැන් ඉලෙක්ට්‍රෝන දෙන කෙනෙක් මෙතන ඉන්න එපැයි දැන් මේක අසින් ඉලෙක්ට්‍රෝන දෙන කෙනා කවුද ඉලෙක්ට්‍රෝන දෙන කෙනා තමයි Cl- කියන කෙනා Cl2 බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් නිදහස් කරනවා එහෙනම් මෙන්න මේ ක්‍රියාව තමයි දෙකක් Cl- එකතු වෙලා මොකද වෙන්නේ Cl2 විදිහට ඉවත් වෙනවා එහෙනම් ඇනෝඩ කුටීරයේ අසලින් නිදහස් වෙන වායුව කවුද මෙතනින් නිදහස් වෙන වායුව Cl2 gas එහෙනම් කැතෝඩ කුටීරයේ අසලින් නිදහස් වෙන H2 gas ඇනෝඩ කුටීරයේ අසලින් නිදහස් වෙන කවුද Cl2 gas හරිනේ වැඩේ රයිට් එතකොට මොකද්ද උතන වෙන්නේ හරි මට කියන්නකෝ මෙහෙම කතාවක් දැන් මෙතන NaCl තිබ්බේ ඇනෝඩ කුටීරය තුල තිබෙ NaCl ගෙන් Cl- අයින් වෙලා ගියාට පස්සේ මේක ASCII ධන ආරෝපණ ටික නිතුරු වෙන්නේ Cl- Cl2 විදිහට ඉවත් වෙලා යනවා එතකොට මෙතන මොකද වෙන්නේ Na+ ප්‍රමාණය තමයි දැන් වැඩි හරි ධන ආරෝපණ ප්‍රමාණය වැඩි ඍණ ආරෝපණ ටික නිදහස් වෙලා යනවා දැන් මේක ඇතුලේ හැදිච්ච ධන ආරෝපණ වලට පුළුවන් මේක ඇතුලේ හැදිච්ච ධන ආරෝපණ වලට පුළුවන් මේක ඇතුලේ හැදිච්ච Na+ වලට පුළුවන් දැන් Cl- ටික අයින් වෙලා යනවා දැන් මේ ධන ආරෝපණය මොකද වෙන්නේ ඍණ ආරෝපණ ටික හොයාගෙන යනවා එහෙනම් මේ ධන ආරෝපිත Na+ මෙන්න මේ කියන වර්ණීය පටලයේ හරහා වර්ණීය පටලයේ සිදුරු හරහා කැතෝඩ කුටීරයට සංක්‍රමණය වෙනවා කැතෝඩ කුටීරයට ගමන් කරනවා හරි දැන් මේ වර්ණීය පටලයේ සිද්ධිය මම මේත් එක්කම කියන්නම්කෝ වර්ණීය පටලයේ සිද්ධිය තමයි හරි වර්ණීය පටලයේ සිද්ධිය තමයි මේ වර්ණීය පටලයේ තියෙන්න බෑ උඹ සිදුරු තියෙන්නේ වර්ණීය පටලයේ තියෙන උඹ සිදුරු net එකක් කියලා හිතන්නකෝ පොඩි net එකක් වගේ තියෙන්නේ මේ net එකේ තියෙනවම සිදුරු මේ චූටි සිදුරු වලින් අර ලොකු කට්ටියට යන්න බෑ පොඩි කට්ටියට තමයි යන්න පුළුවන්. අපි දන්නවා මේ කැටායන ගත්තට පස්සේ කැටායන පොඩි, ඇනායන ගත්තට පස්සේ ඇනායන ලොකුයි. හරිද? එතන පොඩි සෝඩියම් කියන කැටායනේ පොඩිනේ. මෙතන හැදෙන අය OH- ලා ලොකුයිනේ. එහෙනම් OH- මෙහෙට එන්න බෑ. හැබැයි සෝඩියම් අයන මොකද වෙන්නේ පොඩි හින්දා මේ සිදුරු තුලින් මේ පැත්තට ගමන් කරනවා. ඊට අමතරව තවත් පොඩි සිද්ධියක් මේකේ වෙනවා. ඒ කියන්නේ දැන් සෝඩියම් අයනයේ අරය 10යි නම් මේ හිලේ ප්‍රමාණය 12යි. 12කින් 10කට යන්න පුළුවන් නේ. හැබැයි Cl- කියන එක නම් 20යි කියලා හිතන්නකෝ. ඒ Cl- ට මේක අස්සෙන් එන්න බෑ. මෙයා 10යි නරය. හරින කතාව. එහෙනම් මේක අරය හදලා තියෙන්නේ අර පොඩි කෙනාට යන්න පුළුවන් විදියට. අයන වර්ණීය පටලයක් කියන්නේ ඒකයි. තෝරාගත්තු අයන වලට තමයි ඒක යන්න පුළුවන් වෙන්නේ. සහ ඊළඟට මෙන්න මේ වර්ණීය පටලයේ මේ සිදුරක් ගත්තට පස්සේ මේ වර්ණීය පටලයේ සිදුරේ මෙන්න මෙහෙම පොඩි නිර්මාණයකුත් කරලා තියෙනවා. දැන් මේ සිදුරේ ධාරේ තියෙන්නේ. සිදුරේ ධාරේ ඍණ ආරෝපිත පටලයක් කොහොම තියෙනවා. සිදුරේ ධාරේ. මේ සිදුර බල ලොකු කරලා මේ පෙන්නලා තියෙන ඍණ ආරෝපිත පටලයක් තියෙනවා. දැන් ওই විදිහට ඍණ ආරෝපිත පටලයක් තියෙන එකේ වාසිය මොකක්ද? ඍණ ආරෝපිත පටලයක් තියෙන එකේ වාසිය තමයි ඒ ඍණ ආරෝපිත පටලයක් මෙතන තියෙනකොට අර ධන ආරෝපිත අයනුම ඇදලා ගන්නවා. ධන ආරෝපිත අයන ඇදලා ගන්නවා. ඍණ ආරෝපිත අයනයක් ආවොත් මේක විකර්ෂණය කරනවා. ඍණ ආරෝපණ ආවොත් විකර්ෂණය කරනවා. හැබැයි මේ පැත්තේ හැදෙන ධන ආරෝපණ ටික මේ පැත්තට ඇදලා ගන්නවා. එහෙනම් ওই විදිහට තමයි වර්ණීය පටලය කියන එක හදලා තියෙන්නේ.
හරන වැඩි එහෙනම්. හරි. එහෙමනම් ඕක තමයි මේක තුල සිදුවන කතාව. රයිට්. දැන් එතකොට ওই විදිහට විදුත් විච්ඡේදනය වෙලා ওই විදිහට විදුත් විච්ඡේදනය වෙලා දැන් මේක තමයි ඇනෝ කැතෝඩේදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මේක තමයි ඇනෝඩේදී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. මට දැන් කියන්නකෝ දැන් ඔතනදී මේ ක්‍රියාව සිද්ධ වෙනකොට සෝඩියම් ටික මෙහාට ඇවිල්ලා එකතු වෙලා මොකද වෙන්නේ? සෝඩියම් ධන OH එකතු වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. දැන් මෙතනින් එළියට එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ස්කන්ධ ප්‍රතිශතය 32ක වගේ ප්‍රමාණයක්. 32ක වගේ ප්‍රමාණයක් තියෙන. ඊට පස්සේ ආපහු මේක සාන්ද්‍ර කරලා වාෂ්පීකරණය කරලා සාන්ද්‍ර කරලා අධික පීඩනයක් යොදලා ඝන කරලා තමයි ඔය ඝන විදියට අපට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඕක තමයි ඇත්තටම මෙතනදී සිද්ධ වෙන ක්‍රියාවලිය. හරි සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ මට කියන්නකෝ අපි මේ කැතෝඩ කුටීරය සහ ඇනෝඩ කුටීරයට දැම්මේ මොනවද? බ්‍රයින් ද්‍රාවණයක් දැම්මම මෙතනින් දැම්ම ජලය. එහෙනම් බ්‍රයින් සහ ජලය එකතු වෙලා තමයි කවුරු හැදුනද? මේ බලන්න සමස්තයක් විදිහට ගත්තට පස්සේ බ්‍රයින් දැම්ම අපි ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ඊළඟට ජලය එකතු කරා. අර මුලින්ම කතා කරපු ප්‍රතික්‍රියාව. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය එකතු කරලා මොකද වෙන්නේ? අපි හදාගත්ත අපට ඕන කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ අතුරු පළ විදිහට H2 සහ Cl2 නිදහස් වුණා. අතුරු පළ විදිහට H2 සහ Cl2 නිදහස් වුණා. ඕකට සිද්ධ වෙන්නේ. දැන් මේකලම ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. ඒ කියන්නේ ලුණු ටිකකට ජලය දැම්මා කියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ නැහනේ. දැන් මේ ප්‍රතික්‍රියාව අපි ඉදිරිපත් කරේ ඇත්තටම වෙන එකක් නෙමෙයි. මේ ක්‍රියාවලිය සමස්තයක් වශයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි මම ওই විදිහට ප්‍රතික්‍රියාවක් විදිහට ලිව්වේ. හරිද? රයිට්. දැන් මේක අපි කතා කරමු. මේකෙන් අපි කතා කරපු පටල කෝෂ ක්‍රමයේදී තම වැදගත් වෙන සිද්ධි කීපයක් ගැන. හරි. දැන් ඔයාලට මම පැහැදිලි කරා. මේකේ මෙතනින් නිදහස් වෙන්නේ Cl2 කියන එක. හරිද? දැන් ඔයාලා විදුලි රසායන කතා කරානේ. විදුලි රසායන අපි කතා කරා. දැන් විදුලි රසායනයේදී මම පොඩි ඔක්සිහරණ විභව කීපයක් දත්ත කීපයක් ඔයාලට දෙන්නම්. ඔක්සිහරණ විභව දත්ත කීපයක් ඔයාලට දෙන්නම්. දැන් මේක වැඩි කතා කරලා ඉවරයි. මම මේක අර සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් භාවිතා කරන්න හේතුව මොකක්ද කියන එක මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේකේ අපි ප්‍රතික්‍රියා දෙකක් නැත්නම් දත්ත කීපයක් සලකලා. හරි ඔක්සිහරණ විභව කීපයක් මම දෙන්නම්. දැන් මේ OH හරි O2 වෙලා 4ක් E ධන 2ක් H2O. මෙන්න මේ ප්‍රතික්‍රියාව ගත්තට පස්සේ මේක ඔක්සිහරණයක් මෙතෙන්ද වෙන්නේ. ඔක්සිකරණයක් මෙතෙන්ද වෙන්නේ. හරි මේක සම්මත ඔක්සිහරණ විභවය. හරි සම්මත ඔක්සිහරණ විභවය ගත්තොත් එහෙම අපට අගේ ලැබෙන්නේ සම්මත ඔක්සිහරණ විභවය අගේ ලැබෙන්නේ 0.4 වෝල්ට් කියලා. 0.4 වෝල්ට්. හරි 0.4 වෝල්ට්. හරිද? ඊළඟට Cl- කියන කෙනා Cl2 වීමට අදාළව Cl- වීමට අදාළව එතන ඔක්සිහරණ විභවය තියෙන්නේ 1.36 කියලා. 1.36 වෝල්ට්. මෙතන 0.4 වෝල්ට් ඔක්සිහරණ විභවය මෙතන 1.36 වෝල්ට්. දැන් මට කියන්න මෙහෙම කතාවක්. දැන් මෙතන මම ලියලා තියෙන ඔක්සිකරණය වෙන විදිහට ලියලා තියෙන්නේ. ඔක්සිකරණය වෙන විදිහට තමයි මෙතන ලියලා තියෙන්නේ. හරිද? දැන් මෙතන ඇත්තටම ඇනෝඩ කුටීරයේ මොකද්ද වෙන්නේ? ඇනෝඩ කුටීරයේදී ඔක්සිකරණයක් තමයි වෙන්නේ. හරි ඇනෝඩ කුටීරයේ සිද්ධ වෙන මොකද්ද? ඔක්සිකරණයක්. කැතෝඩ කුටීරයේ වෙන්නේ ඔක්සිහරණයක්. ඇනෝඩ කුටීරයේ වෙන්නේ ඔක්සිකරණයක්. Cl- Cl2 වෙන එක. හරි. මට කියන්න මේ විදුලි රසායනිකය ගත්තට පස්සේ ඉහළට යන කට්ටිය මොකද වෙන්නේ? ඉහළින් ඉන්න කට්ටිය හරි ඉහළින් ඉන්න කට්ටිය ඒ කියන්නේ සම්මත ඔක්සිහරණ විභවයේ ඍණ ගතිය වැඩි කට්ටිය හොඳට ඔක්සිකරණය වෙන අය. ඔක්සිකරණය වෙන්න කැමති අය. පහළ ඉන්න කට්ටිය මොකද වෙන්නේ? ඔක්සිහරණය වෙන්න කැමති අය. හරි ඔක්සිහරණය වෙන්න කැමති අය. එහෙනම් මට කියන්නකෝ හරි දැන් මේ දෙන්නගෙන් සක්‍රියතාවශීලී උඩින් ඉන්න කෙනා කවුද? දැන් මෙතන වෙන්නේ ඔක්සිකරණයක්. එහෙනම් අපි දන්නවා මෙතන අයන දෙකක් තියෙනවා. OH- අයනක් තියෙනවා. ජලයෙන් ලැබිච්ච Cl- අයනක් තියෙනවා. දැන් ওই අයන දෙකෙන් මේ කියන ඇනෝඩේදී ඔක්සිකරණයට ලක් වෙන්නේ කවුද කියන එක තමයි බලන්න යන්නේ. ඔක්සිකරණය වෙන්න කැමති කට්ටිය ඉන්නේ සක්‍රියතාවශීලී උඩින්. හරිද? විදුලි රසායනිකයෙන් උඩින් ඉන්නේ ඔක්සිකරණය වෙන්න කැමති අය. එහෙනම් මේ කියන දත්ත වලට අනුව සම්මත ඔක්සිහරණ විභව වලට අනුව හරි Cl- Cl2 වීමට වඩා මේ OH- O2 වීමට තමයි වැඩි නැඹුරුවක් තියෙන්නේ. ඒකට හේතුව තමයි රසායනික ශ්‍රේණියේ ඒ ක්‍රියාව උඩින් තිබීමේ
ධන ගතිය ඍණ ගතිය වැඩි මෙයාගනේ. ධන 1.36 මේකට අදාළව. ධන 0.4 මෙයාට අදාළව. එහෙනම් මේ දත්ත වලට අනුව හරි දත්ත වලට අනුව මොකද වෙන්නේ? ඇනෝඩේදී ඔක්සිකරණය වෙන්න ඕන. අර ඔක්සිකරණය වීමට වැඩි හැකියාවක් දෙන OH- කියන එක නා O2 බවට පත්වීමේ ක්‍රියාවලිය. උඩින් ඉන්න කට්ටිය තමයි ඔක්සිකරණය වීමට වැඩි නඹුරුවක් තියෙන්නේ. සක්‍රිය විදුර රසායනික ශ්‍රේණියට අනුව. ඒ නිසා හරි මෙතනින් OH- තමයි නිදහස් වෙන්න ඕන O2 වෙලා. මෙතනින් නිදහස් වෙන්න O2. හැබැයි OH- නිදහස් වුණොත් එහෙම මට සෝඩියම් ප්‍රමාණය ගන්න බෑනේ. මට Cl- ටික තමයි මෙතන යවා ගන්න ඕන. Cl- ටික යවා ගත්තොත් තමයි සෝඩියම් ටික මෙහාට එන්නේ. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? මම මේක තුල තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය සාන්ද්‍රණය වැඩි කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ්ගේ සාන්ද්‍රණය වැඩි කරනවා කියලා කියන්නේ මොකද? ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයත් වැඩි වෙනවා. සක්‍රියතාවශීලී යටින් හිටියත් සාන්ද්‍රණය වැඩි කරනවා තමයි එතකොට ඇනෝඩේදී ඔක්සිකරණය වීම සිද්ධ වෙන්නේ. හරි ඒ නිසා තමයි මම මේක සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණයක් පවත්වා ගැනීමට හේතුව. සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණය පවත්වා ගන්න හේතුව ඒකයි. හරිද? සාන්ද්‍ර බ්‍රයින් ද්‍රාවණයක් පවත්වා ගත්තොත් තමයි Cl- ටික අයින් කරලා සෝඩියම් ටික මට වෙන් කරලා ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි කතාව? රයිට්. රයිට්. එවනම් ඒක අතිශය වැදගත් කතාවක් මේක අධ්‍යයනය කරනකොට. හරි දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ওই සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාවිත ටික අතුරු පළවල භාවිත ටික. ඉතින් මේ කතාව ඔතනින් ඉවර වෙනවා. ඔයාලට නෝට් එක දැන් ඔයාලා දාලා නෝට් එක සටහන් කරගන්න නෝට් එක සටහන් කරගෙන මේක පිළිවෙලට වීඩියෝ එක බැලුවා නම් හරි වැඩේ ගන්න සාර්ථකව සිදු කරගන්න පුළුවන්. හරි එහෙමනම් අපි ගත්තොත් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සහ හරි ওই විදිහට අපිට ලැබිච්ච අතුරු පළවල ප්‍රයෝජන. හරි අතුරු පළවල ප්‍රයෝජන ගත්තොත් එහෙම අපට ගන්න පුළුවන් හරි අපට ගන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි භාවිත කරනවා සබන් නිෂ්පාදනයේට. හරි සබන් නිෂ්පාදනයේට කඩදාසි කෘත්‍රිම සේද සායම් නිෂ්පාදනයේට ප්‍රබල භස්මයක් විදිහට භාවිත කරනවා. ඊළඟට ආම්ලිකතාව ඉවත් කරන්න බැරලෝහ ඉවත් කරන්න හරි අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී හයිඩ්‍රොක්සයිඩ් සවක්ෂේප කිරීමේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරනවා. විද්‍යාගාරයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ භාවිත ගොඩක් තියෙනවානේ. දැන් ඕකේ අතුරුඵල විදිහට මෙතනින් නිදහස් වෙනවා මොනවද? Cl2 සහ H2. Cl2 මොකටද ගන්න බලන්න අපිට Cl2 කියන රෙදිපිලි හා ද්‍රව කඩදාසි පල්ප විරංජනය කිරීමට විරංජක කාරකයක් විදිහට Cl2 ගන්න පුළුවන්. ඊළඟට පානීය ජලයේ බැක්ටීරියා විනාශ කරන ජලයේ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය සඳහා Cl2 ගන්න පුළුවන්. HCl නිෂ්පාදනය ගන්නත් පුළුවන්. ඊළඟට ක්ලෝරින් යුක්ත රබර් කෘමිනාශක සායම් ඖෂධ නිපදවීමකට අපි ක්ලෝරින් කියන එක ගන්නවා. PVC වැනි බහු අවයවක ද්‍රව්‍ය නිපදවීමට හරි අපි ගන්නවා. හරි ඊට පස්සේ විරංජන කුඩු නිෂ්පාදනයටත් ඔය ක්ලෝරින් කියන එක ගන්නවා. H2 කියන කෙනාගේ භාවිතය HCl නිෂ්පාදනයේට හරි ඊට පස්සේ බැලුම් පුම්බෙන්ද බැලුම් පුම්බන ඊට පස්සේ ඇමෝනියා නිෂ්පාදනයේට එළවලු තෙල් හයිඩ්‍රජනීකරණයක මාර්ග නිෂ්පාදනයේට ඉන්ධනයක් ලෙස අපි H2 කියන කෙනා භාවිත කරනවා. ඉතින් ඔය කතා ටික තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේ පටල කෝෂ ක්‍රමයටදී අපිට කතා කරන්න තියෙන්නේ. හරිනේ. එහෙනම් අපි ඊළඟට සෝඩියම් කාබොනේට් නිෂ්පාදනයත් එක්ක සම්බන්ධ වෙමු. එහෙනම් මේකට අදාළ නෝට් එක පැහැදිලිව සටහන් කරගෙන මේ වීඩියෝ එක කීපතාවක් බලලා තීර ටික ඔලුවට දාගන්න. මේ සම්බන්ධයෙන් තියෙන පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවකුත් මේ වීඩියෝ එකෙන් පස්සේ තවත් වීඩියෝ එකක් විදිහට ඔයාලට බලන්න ionics.lk සයිට් එකට අපි දානවා. රයිට්. එhmenan අපි හම්බෙමු ඊළඟට නිෂ්පාදනයෙන් සෝඩියම් කාබොනේට් නිෂ්පාදනයත් එක්ක.